හෙලෝ යාළුවනේ. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට විස්තර අරන් එන්න හදන්නේ අපි හැමෝම ගොඩක් ආදරය කරන කෙනෙක් ගැන. ඒ තමයි ඔයාලා කවුරුත් දන්න අනන්තෙන් ආතරු කුමරාගේ අපේ තර්කුමරි සොන්නීගේ එහෙමත් නැත්නම් ජන්ජි හියන් ගැන. එයාගේ ඇත්තම නම තමයි වං ජි හියන්. ජං හියන් කියන්නේ එයාගේ ස්ටේජ් නේම් එක. එතකොට එයා ඉපදිලා තියෙන්නේ 1981 ඔක්තෝබර් 30 සෝල් වලදී. එයාගේ ඉන්ටර්නැෂනල් නේම් එක තමයි ජියානා ජං කියන්නේ. පොඩි කාලේ අපේ සොන්නීගේ හීනේ වෙලා තිබිලා තියෙන්නේ කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් වෙන එක උනත් එයා පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එකෙන්ම ආයෙනම් ඕන්නේ කියලා හිතලා ඒ හීනේ අතෑරලා My Love from the Star. එහෙමත් නැත්නම් අනන්තෙන් ආතරු කුමරා වගේම Legend of the Blue Sea. එහෙමත් නැත්නම් සසර කින්නරාව කියන ටෙලිඩ්‍රාමාස් නිසා එයාට ගොඩක් වටින සම්මාන ගණනාවක් ලැබිලා තියෙනවා. සවුත් කොරියාව වල ඉන්න ජනප්‍රියම කෙල්ල තුන්දෙනාගේ නම් එකතු කරලා ටා හයි ජී කියලා හඳුන්වන කෙල්ල තුන්දෙනා තමයි ටා. එහෙමත් නැත්නම් කිම් ටා හී. හයි. එහෙමත් නැත්නම් සොන් හයි කියෝ. ඒ වගේම ජී ජන් ජී හියන්. මෙයාලා තුන්දෙනාගේ නික්නේම්ස් එකතු කරලා තමයි සවුත් කොරියාව වල ඉන්න සුපිරිම කෙල්ල තුන්දෙනාව එකතු කරලා හදලා තියෙන්නේ. ගැම්මක් තමයිනේ. එයා දොංගුක් යුනිවර්සිටි එකේ තියටර් ඇන්ඩ් ෆිල්ම්ස් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරලා තියෙනවා. දෝමින්ජු කෙල්ලට එක එක ඒවා කිව්වට කෙල්ල හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්. අපේ සොන්නී 2012 දී චෝල් ජුන් හියුක් එක්ක විවාහ වෙලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් වෙනවා. තරු කුමරාගේ පෙන්නනා වගේම එයා කොරියාවේ ගොඩාක් ජනප්‍රිය තරුවක්. එයා ගොඩාක් ජනප්‍රිය බ්‍රෑන්ඩ්ස් වෙනුවෙන් කමර්ෂල්ස් වෙනුවෙන් වැඩ කරන නිසාම එයා CF Queen විදිහටත් හඳුන්වනවා. ඒ නිසාම එයා ෆැෂන් අයිකන් එකක් විදිහටත් සලකනවා. එයා ප්‍රෙග්නන්ට් කාලෙදී ඇසසිනේෂන් කියලා ඩ්‍රාමා එකක ඇක්ට් කරලා තියෙනවා. කිසිම අභියෝගයක් හමුවේ එයා පසුබසින කෙනෙක් නම් නෙමෙයි. අපේ සොන්නීට දෝමින්ජුන්ව ආයෙත් හමු වෙනවා තවත් චිත්‍රපටයක වැඩ කරද්දි. ඒ තමයි 2012 දී තිරගත වුණ The Thieves කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයේදී මේ දෙන්නවම එකට දැක ගන්න පුළුවන් වුණ නිසාම මේ චිත්‍රපටයත් තරු කුමර වගේම ලොකු සාර්ථකත්වයක් උසුලපු එකක්. අපේ සොන්නී සෝෂල් මීඩියා පාවිච්චියට නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ඒ මුලේ රළි අඩුයි කියලා කමෙන්ට් කරන නිසා නම් නෙමෙයි. කෙල්ල වැඩි ඉන්ටර්වියුස්, රයිටි ෂෝස් වලට සහභාගී වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. කෙල්ල ඇක්ටින් ලයිෆ් එකේ විතරක් නෙමෙයි බිස්නස් පැත්තෙනුත් වැඩ කරලා Tamante කියලා විශාල ආර්ථික ස්ථාවරත්වයක් හදාගත්ත කෙනෙක්. ඩිරෙක්ටර්ස්ලා කියන විදිහට එයා ස්ක්‍රිප්ට් එක පළවෙනියට රීඩ් කරද්දි ස්මෝල් චේන්ජස් රික්වෙස්ට් කරනවලු. ඒවා ගොඩක් හොඳ සාර්ථක අදහස්ලු. අපේ සොන්නී නම් ඩයට් කරන්න වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. එයා ඉන්න හැම ටෙලිඩ්‍රාමා ෆිල්ම් එකකම කොමඩි සීන් එකක් අනිවාර්යෙන් තියෙනවලු. කොරියාවේ නිලියක් මැරි කරාට පස්සේ එයාට ඇක්ටිං කැරියර් එක ඇතුලේ තියෙන තැන නැති වෙනවා කිව්වට අපේ සොන්නී My Love from the Star ඩ්‍රාමා එකත් එක්ක ඇවිත් ඒ හැමදේම කන පිට ගහනවා. ඒ නිසාම එයා Queen of Comeback කියලා හඳුන්වනවා. එහෙනම් යාළුවනේ දැනට මෙච්චරයි. ඔයාලට මේ වගේ තව කට්ටිය ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like කරන්න අමතක කරන්න එපා යාළුවනේ. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.